ඔයා මොනවද විකුම් පුතා ගැන හිතන්නේ? මොනවා හිතන්නද? නැහැ මේ රාණි ආන්ටිගේ හිතේ ඔයා ගැන අදහසක් තියෙනවා. මං ගැන? අනේ අම දැන් නම් මට කියන්න ලෑස්ති වෙන්න එපා විකුම කසාද බඳින්න කියලා. මේ මොකද්ද විකුම්ගේ ඇති වැරද්ද? ඊළඟට UK වල හයි ස්ටඩි කරන ළමයි. අනික උඩ රට ගෝවිගම හොඳ වැදගත් පවුලක දරුවෙක් නේ. අම්මා තාත්තා උනත් සමාජයේ හොඳට පිළිගන්නවා. මොකක්ද ඇති වැරද්ද? අනේ අම්මේ මට දැම්ම කසාද බඳින්න ඕනේ නැහැ. මට ඕනේ මේ කැම්පස් එකේ වැඩ ටික කරගන්න. ඉතින් මන් දන්නවදනේ මේ මිනිහා ගැන. අනික පුතේ මං ඔයාට කියන්නේ අද හිටම විකුම කසාද බඳින්න කියලා. මම කියන්නේ පොඩ්ඩක් ඒ ළමයව ආශ්‍රය කරලා බලන්න. එතකොට ඉතින් ඔයාටම තේරෙයි. අනික પરම්පරා ගානක් තිස්සේ අපි ඒගොල්ලන්ව දන්නවා. ඒගොල්ලොත් එහෙමයි. ඔය හේරත් අයියා නැති වුණාට පස්සේ ඒගොල්ලෝ අපිව අත්හැරියේ නැහැ. අපිත් ඒගොල්ලන් අත්හැරියේ නැහැ. අනික රාණි ඇන්ටිම තමයි මේ යෝජනාව ගෙනාවේ. රාණි ඇන්ටි කියනවා ඉතින් ඒගොල්ලෝ හොයන්නේ හොඳ වැදගත් පවුලක. හොඳට හැදිච්ච, හොඳට ඉගෙනගත් ලස්සන දුවෙක් කියලා. අම්මේ මට එක්සෑම්. මට මේ පාඩම් කරන්න තියෙනවා ගොඩක්. ඔය අනවශ්‍ය දේවල් ඔලුවට දාලා ඇයියනේ මගේ ඔළුව කන්න හදන්නේ. මේ ශාරදා මේ ඔයා කවදා හිටියත් කසාද බඳින්න ඕනේ තමයි. තේරුණාද? හැබැයි ඔයා කසාද බඳින්න ඕනේ ඔයාට ඕන කෙනා නෙමෙයි මේ අම්මට ඕන කෙනා. ඔයාට ඔයාගේ හිතේ තියෙන දේවල් කවදාවත් ඉෂ්ට වෙන්න මේ අම්මා ඉඩ තියන්නේ නැහැ. ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. එහෙම වුණොත් මම සකුන්තලා දේවි මොළවට නෙමෙයි.